hello traders. හරි මං අද මේ වීඩියෝ එක අරගෙන ආවේ අපේ DT ප්‍රීමියම් buy sell එකයි DT ප්‍රීමියම් V0.1 ඉන්ඩිකේටර් එකේ කොහොමද ට්‍රේඩ් කරන්න කියන ඒ කියන්නේ ස්ට්‍රැටජි මං අරගෙන ආවා මේ අපේ YouTube channel එකේ. මෙතන හොඳ එන්ට්‍රි එකක් ඇවිල්ලා තියෙනවා ඉන්ඩිකේටර් දෙකම. දැන් කලින් මං කතා කරේ මේ තනි ඉන්ඩිකේටරයක් විතරයි. හරිද? මෙතන ප්‍රීමියම් ඕඩර් බ්ලොක් එක මෙතන 144ක් තියෙනවා. ඊට පස්සේ මේ ඕඩර් බ්ලොක් එක ඇතුලේදී දීලා තියෙනවා සෙල් සිග්නල් එකක්. ඒ කියන්නේ ඒක ගොඩක් පවර්ෆුල්. අනිවාර්යෙන් මේක මාකට් එකේ හොඳට වැඩ කරනවා. ඒක තමයි දැන් මට අද පෙන්වන්න ඕනේ මේක කෙටි වීඩියෝ එක. මෙහෙම තමයි අපේ ඉන්ඩිකේටරේ වැඩ කරන්නේ. ගොඩක් අවස්ථාවලට මේ තියෙන හොඳ ඕඩර් බ්ලොක් මේ 100ට මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා 120ට වඩා වැඩි කියන්නේ ඒ ඕඩර් බ්ලොක් ගොඩක් දුරට වැඩ කරනවා මාකට් එකේ. දැන් මෙතන මේ ඕඩර් බ්ලොක් එකකට ඇවිල්ලා මේ සෙල් එකක් හරි බයි එකක් හරි සිග්නල් එකක් දුන්නා කියන්නේ අපිට බය නැතුව ඒ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුළුවන්. මම මෙතන ට්‍රේඩ් එක දාලා තියෙන්නේ පිප්ස් 150යි ස්ටොප් ලොස් එක පිප්ස් 50ක් විදියට තියලා තියෙන්නේ. මට අද ඕක තමයි පෙන්වන්න ඕනේ. අනිත් එක ඊට පස්සේ තියෙනවා අපේ ඩෙරිව් ට්‍රේඩ් කරන අයට හදලා තියෙන ටූල්ස් ටික මේ තියෙන මේකේ දැන් මේ වෙනකොට 39ක් සිග්නල් වැඩ කරලා තියෙනවා. එක ලොස් එකක්වත් නැහැ. මේක කලින් පෙන්නලා තියෙනවා මේ අnder 9 එකයි ඕවර් 0 එන එක. ඊට පස්සේ මේ තියෙන්නේ ඕවර් 1 එන එක අnder 8 එන එක ලොස් ආයටම වින් 26ක් 29ක් ගිහිල්ලා තියෙනවා මෙතන. හරි. ප්‍රධානම දේ උනේ මට පෙන්වන්න ඕනේ මේ අපි ට්‍රේඩින් view එකේ තියෙන අපේ DT ප්‍රීමියම් ඉන්ඩිකේටර් එක ගැනද මේ සිග්නල් එක වැඩ කරන විදිය මේ දැන් ලයිව් මාකට් එකේ මේ දැන් රන් වෙන ට්‍රේඩ් එකක් මේක. හරි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉස්සරහට එකතු වෙලා ගේමක් ගහමු. ඉස්සරහට ඔයගොල්ලන්ට මේ ටූල්ස් බයි කරන්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නවනම් දැන් මේ වින්ස් 40ක් ගිහලා තියෙනවා. ඊට පස්සේ ලොස් එක 0 තියෙන්නේ. විනින් පර්සන්ටේජ් එක 100ක් තියෙනවා. මේක දැන් අද වෙනකන් ටෙස්ට් කරලා තියෙනවා මේකේ. මේ කියන්නේ O0 එකේ අද වෙනතුරු එක ලොස් එකක්වත් නැහැ. මේක සාමාන්‍යයෙන් ඒ කියන්නේ රිස්ක් එක වැඩි වෙන විදියට ලොස් එකක් එනවා. ඒත් උපරිම මේක දෙකකට එහා යන්නේ. උපරිම අපි හිතමු සාමාන්‍යයෙන් ලොස් 3ක් යන්න පුළුවන්. එතනින් එහාට යන්නෙම නැහැ. මේක අපි මනි මැනේජ්මන්ට් එකත් එක්ක තමයි ට්‍රේඩ් කරන්නේ. මේකට තියෙනවා මේ වෙනම මනි මැනේජ්මන්ට් එකක් අපි කොහොමද මේක ට්‍රේඩ් කරන්නේ එන්ට්‍රි ගන්න කියන එක ගැන. ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉතින් හරි මට අද ප්‍රධානම පෙන්වන්න ඕනේ අද මම මේ වීඩියෝ එක කරේ මේ අපේ ප්‍රීමියම් ඉන්ඩිකේටර් ගැන කතා කරන්න. හරි එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.